හරි. අනකොට මේ පිටිසක් 8ක් දීලා තියෙනවා. වීඩියෝ එක පෝස්ට් කරලා සම්පූර්ණයෙන්ම හදමු. වීඩියෝ එක බලන ළමයි ඉන්නවනේ වීඩියෝ එක පෝස්ට් කරලා සම්පූර්ණයෙන්ම හදමු. පිටි ප්‍රශ්න 8ක් දීලා තියෙනවා. පටස් කරලා විනාඩි 10ක් තෝරන්නේ. විනාඩි 8යි. එක ප්‍රශ්නෙට විනාඩියේ තනිය හද විනාඩි 8ක් කරගෙන හරි පුතේ ඉවරද? හරි. අපි ඩිස්කස් කරමුද? බලන්න. හොඳට බලන්න. මේක සාධාරණයෙන් තියෙන්නේ. ගුණ කරන්නකො. x වර්ගයේ 12යි ගුණ කරොත් හැදෙනවා 12යි x වර්ගය. හරිද? 12යි x වර්ගයක් නේ. කොටස් දෙකකට ගණන් ගන්න ගුණිතය 12ක් වෙන්නත් ඕනේ. එකතෝ කීයක් වෙන්නත් ඕනද? ධන 7ක් වෙන්නත් ඕනේ. මොනවද පද දෙක? ධන 4යි x ධන 3යි x. x වර්ගයේ ඉන්න එකපාරම වුණා සාධක දෙක ලියන්න. x ධන 4යි අනිත් ඉලක්කම ධන 3යි නේ. ඒ කියන්නේ x ධන 3යි. x ධන 4 වතාවක් x ධන 3යි. හරිනම් හරියට දාගමු. හරිනම් හරියට දාගන්න. මෙන්න හරියට කරන්න. x වතාවක් x වර්ගයේ x වතාවක් ඍණ 3යි x ධන 8 වතාවක් x ධන 8යි x ධන 8 වතාවක් ඍණ 3 ඍණ 24යි. හරිනේ පුතේ එහෙම නේද? කැටි කැටි ගහන්නේ නෑනේ. right x වර්ගය ඍණ 3යි x ධන 8යි x උඩු කරොත් 5යි x ඍණ 24යි x වර්ගය ධන 5යි x ඍණ 24යි. හරිනම් හරි දාගමු. හරිනම් හරි දාගන්න. තුන්වෙනි ගාන x වර්ගය හරියට තියෙන්නේ කොන තුන එකතුව කීයද? 180යි නේද? කොන තුන එකතුව කීයද? 180යි නේද? 50යි 60යි එකතු කරන්න යවන්නේ හදත්තට 110ක් අඩු වෙනවා. අන්න x වලට උත්තර එනවා කීයද? අංශක 70යි. x වලට උත්තර එනවා කීයද? අංශක 70යි. හරි. ඔතේ මේක දෙකේ තුන්වෙනි බලේ දෙකේ තුන්වෙනි බලේ 8යි. අපි දන්නවනේ දෙක වැඩි කිරීම 2 8යි. දැන් ඉතින් පේනවා තුනේ දෙවෙනි බලේ තුන් වතාවක් 3 9යි. 8යි 9යි එකතු කරන්න තියෙන්නේ 17යි. හරි සරලයි. 8යි 9යි එකතු කරන්න තියෙන්නේ 17යි. හරි සරලයි. පස්වෙනි එක දර්ශක ආකාරයෙන් අහන්නේ ලඝු ගණක ආකාරයෙන් තියෙන්නේ පාදයමයි. මෙන්න බලය තියෙනවා පහේ දෙවෙනි බලය. උත්තරේ හැදෙනවා කීයද? 25යි. උත්තරේ හැදෙනවා කීයද? 25යි. පොතේ හරය පරිමේය කරන්න තියෙන්නේ මතකද? 11 වසරේ මුල් වාරේ ඉගෙන ගත්තා. මේ අපරිමේය හරයක් තියෙනවා. වර්ගමූල දෙකයි අපරිමේය හරයක් තියෙනවා. ඒවාම නැති කරන්න එම සංඛ්‍යාවෙන් ගුණ කරන්න. වර්ගමූල දෙකකින් ගුණ කරන්න ඕන. අක්කට චොකලට් ගෙනාවා නම් නංගිටත් ඒක ඕනේ නේද? නම් කචල් එක දානවා. ඇත්තනේ? ඇත්තනේ කතාව. අක්කට චොකලට් එක ගෙනාවත් ඒක විදිහටම ඕනේ. ඔයාලට ඕනේ නේ. පුතේ 6 වැඩි කිරීම වර්ගමූල දෙකයි. මූල දෙකකින් ගුණ කරාම සම්පූර්ණ දෙකයි නේද? වර්ගමූල 4යි. වර්ගමූල 4යි කියන්නේ කෙටින්ම දෙකයි. පූර්ණ සංඛ්‍යාත්මක දෙකයි. කැපෙන සංඛ්‍යාව තියෙන දෙකක දෙකේ ගොඩවල් එකයි 6ට දෙකේ ගොඩවල් 3යි. මෙන්න අපේ අන්තිම උත්තරේ 3යි වර්ගමූල 2යි. එක වැඩක් නැහැ. එක වැඩක් නැහැ. 3යි වර්ගමූල 2. හරේ තියෙන එක අයින් කරන්න පුළුවන් නේද? ගුණ කරන්නේ x වතාවක් x වර්ගයේ x වතාවක් 3යි x ඍණ 5 වතාවක් x ඍණ 5යි x ඍණ 5 වතාවක් 4 ධන 20යි. තව ටිකක් සුළු කරමුද x වර්ගයේ තියෙනවා ධන 3යි x ඍණ 5යි x කියන්නේ ඍණ 2යි x ඍණ 2යි x ධන 20යි ඍණ 2යි x ධන 20යි. හරි නේද? x වර්ගයේ ඍණ 2යි x ධන 20යි. හරිද? මේක උදේ වරහන් ඉවත් කරමුද මතකද? පළමු පදයේ වර්ගයේ x වර්ගයේ ධන දේවතාව පද දෙකේ ගුණිතය. මම චුට්ටක් වැඩිපුර කියවලා තියෙන කමක් නැහැ නේ. ඔයාලට හොඳට තේරෙන්න ඕන නිසා. දේවතාව දෙගුණය වතාව දෙගුණය පද දෙකේ ගුණිතය. ධන අවසාන පදයේ වර්ගය තුනේ වර්ගය. ඔන්න හැදෙනවා x වර්ග මේ ටික පුරු කරාම කීයද? 6යි x. තුනේ වර්ග කීයකට උනේ? 9. හරිනේ. තුනේ වර්ගය 9. හරිද? ඔන්න අඩුවට කරන හදාගන්න. ඔක්කොම ටික හරියද? අද ඔක්කොම ටික හරියද?
හයවෙනි ගාන වගේ ගාන ටිකක් අමාරුයි. රයිට්. පුතේ ඔබ මතක තියාගන්න ඕනේ. රයිට් අපි මතක තියාගන්න ඕනේ පොඩි වැදගත් කරුණක් තියෙනවා. මොකද්ද? වර්ගමූල සංඛ්‍යාවකින් ගුණ කරලා හැදෙනවා පූර්ණ සංඛ්‍යාව. හේතුව එයි. හේතු බලාගන්න එකම මේකේ වර්ගමූල 5 ගුණ කරොත් ඇත්තටම හැදෙන්නේ 5 25යි. හැබැයි වර්ගමූලයක් නේද ඒක? මතකයි නේද? අපරිමේය සංඛ්‍යා ගුණ කරද්දී වෙන වෙනම ගුණ කරන්නේ නැතුව ගුණිතයක අපරිමේය සංඛ්‍යාව කියලා ගන්න පුළුවන් නේ. දැන් 5 25යි. වර්ගමූල 25යි. හැබැයි වර්ගමූල 25ට උත්තරයක් ගන්නවා අපි. වර්ගමූල 25 කියන්නේ 5යි. එහෙනම් මූල 5 ගුණ කිරීම මූල 5 කිරීම සම්පූර්ණ 5යි නේද? විදිහටම ගන්න පුතේ වර්ගමූල 3 ගුණ කිරීම වර්ගමූල 3 3 වරක් 3 9යි 9 වර්ගමූල. එතකොට 9 වර්ගමූල කියන්නේ සම්පූර්ණ 3යි. එහෙනම් වර්ගමූල 3 ගුණ කිරීම වර්ගමූල 3 කෙලින් හදන සම්පූර්ණ 3ක්. එහෙනම් ඔය විදිහට මෙන්න මේ වගේ එකක් අපිට හදාගන්න පුළුවන් නේ. right? okay? එතකොට පුතේ මේ මෙතනින් හරයට තියෙන්නේ මේ වගේ අපරිමේය සංඛ්‍යාවක් තමයි. අපි ඒක පරිමේය සංඛ්‍යාවක් කරගන්න ඕනේ. පරිමේය සංඛ්‍යාවක්. උදාහරණයක් දෙන්න. තව ගණන් දෙන්නම ඒ වගේම එකක්. තව ගණන් දෙකක් දෙන්න 9 10 විදිහට. ගණන් 10ක් සම්පූර්ණ වෙන්නේ. මේ ගණන් දෙකක් බලන්න. හරය පරිමේය කරන්න. ටිකක් පොඩ්ඩක් ඇදලා ගණන් ගන්න එපා. අපි තුමුතේ 10 ගෙදීම වර්ගමූල 3යි. මේකත් අපි කවුරු හරය පරිමේය කරන්න. අපි තුමු 15යි වර්ගමූල 2 යට වර්ගමූල 3. හරිනේ? පුතේ පාවිච්චි කරන්නේ මෙන්න මේ න්‍යාය. වර්ගමූල සංඛ්‍යාව. එම වර්ගමූල සංඛ්‍යාවෙන් මොන කරොත් හැදෙනවා පූර්ණ සංඛ්‍යාව. එහෙනම් හරයට අපරිමේය සංඛ්‍යාවක් තියෙන්න බෑ. වර්ගමූල කොටසක් තියෙන්න බෑ. එහෙනම් මේ වර්ගමූල කොටස නැති කරන්න ඒ අපරිමේය සංඛ්‍යාව එයාගේම අපරිමේය සංඛ්‍යාවෙන් ගුණ කරනවා. එතකොට හරය අපි අලුත් කෙනකින් ගුණ කරා. ලවය අපි කරගන්න ඒ අලුත් කෙනාගේම ගුණ කරනවා. මේ ගණන් දෙක පොඩි try එකක් ගන්න. විනාඩි එකක් ගන්න. මොන ගණන් දෙකක් තියෙනවා? පොඩි try එකක් ගන්න. පොඩි try එකක් ගන්න. විනාඩියක් ගන්න. පුතේ මේ ක්‍රමයක් තෝරන මතක තියාගන්න මෙන්න මේක වර්ගමූල සංඛ්‍යා දෙකක වෙන වෙනම ගුණිතේ වෙනස් වර්ගමූල සංඛ්‍යා දෙකක වෙන වෙනම ගුණිතේ අපිට පුළුවන් ගුණිතේක වර්ගමූලය ආකාරයෙන් කියලා. මේ සූත්‍රයත් එකම මතක තියාගන්න. අපි 9 වෙනි ගණන් චුට්ටක් බලමුද?
හරියට තියෙනවා වර්ගමූල කොටසක්. මෙයා තිබ්බොත් ප්‍රශ්නයක් වෙන නිසා. එයාව වැඩි කරනවා, එයාව ගුණ කරනවා, එයාගේම වර්ගමූල සංඛ්‍යාව. එයාගේම අපරිමේය සංඛ්‍යාව. එහෙනම් ලවයන් ගුණ කරන්න ඕන කාර්යයක්ද? එම වර්ගමූල සංඛ්‍යාව වෙනවා. ඔතේ පරිමේය කොටසකුයි අපරිමේය කොටසකුයි තියෙන්නේ ගුණ වෙන්නේ නැහැ. තවතාවක් වර්ගමූල 3යි. මේ හරිය වර්ගමූල 3 වර්ගමූල 3ෙන් ගුණ කරාම සම්පූර්ණයෙන් 3. මේ තුනට මේ තුන කපන්න බෑ. මේ තුන පරිමේය සංඛ්‍යාවක්, ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. මේක අපරිමේය කොටස. අපරිමේය කොටස. පරිමේය කොටසකුයි අපරිමේය කොටසකුයි සුදු කරන්න බෑ. කපන්න බෑ. බෙදන්න බෑ. හරිනේ? මෙතන පුතේ දරාවිදි ගන්න. අවුද මේකේ ප්‍රශ්නේ? උඩ ඉන්න වර්ගමූල දෙකද යට ඉන්න වර්ගමූල තුනද? උඩ එක්කනාද ගැටලුව යට එක්කනාද? උඩද යටද? කියන්න බලන්න. උඩේ කීයද ප්‍රශ්න තියෙන්නේ යටේ කීයද ප්‍රශ්න තියෙන්නේ? හරියද ලවයද? හරියද ලවයද ගැටලුව තියෙන්නේ? yes. උඩේ කියන්නේ මේ කෙල්ලේ යටේ කී පැටවුනේ යටේ කී. හරයනේ හරේ පරිමේය වෙන්න ඕනේ. එතකොට යටේ එක්කනාට මේ වගේ වර්ගමූල කොටසක් තියෙන්න බෑ. මෙයා අවුලක් නෑ. එයා එහෙම හිතපු දෙයක්. එයාකින් අපිට කරදරයක් නෑ. මෙයාකින් නම කරදරේ තියෙන්නේ. එහෙනම් උදේ කරදරේ තියෙන කෙනාම අපි අයින් කරනවා. වර්ගමූල 3 ගුණ කරනවා වර්ගමූල 3ෙන්. එතනත් එන්න ගුණ කරන්න වෙන්නේ වර්ගමූල 3ෙන්මයි. මොකද හරේ යම් කොටසකින් ගුණ කරා නම් අක්කාට චොකලට් එකක් ගෙනත් දුන්නා නම් නංගිට ඒ චොකලට් එකම 15 පරිමේයයි අන්න වර්ගමූල කොටස් දෙකක් ගුණ වෙනවා නේ. වෙන වෙනම වර්ගමූල දෙක කුණිතේ කියන්නේ කුණිතේක සම්පූර්ණ වර්ගමූලය. දෙවරක් 3 6යි. 6 සම්පූර්ණ වර්ගමූලය. පුතේ වර්ගමූල 3 වර්ගමූල 3ෙන් ගුණ කරාම කීයද? 3යි. වර්ගමූල 3 වර්ගමූල 3ෙන් ගුණ කරාම 3යි. දැන් අපිට කැපිටල් සංඛ්‍යා කපන්න පුළුවන්. 3ත් එක්ක 15 පුළුවන්. මේ දෙන්න පරිමේය කොටස් දෙකක් නේ. 3ත් එක්ක 6 ගන්න බෑ. 3 වරක් 1යි 3 වරක් 5යි. හැදෙනවා පිළිතුරක් 5යි වර්ගමූල 6. දැන් තේරුණාද බලන්න? 5යි වර්ගමූල 6. දැන් හරියට පුතේ ඔතනම තේරුණාද? දැන් කතාව තේරුණා. අපරිමේය කොටස වර්ගමූල කොටස හරේ හිටියොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ලාභයේ හිටිය කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒක කියන්නේ හරේ පරිමේය කරනවා කියන්නේ. අඩුපාඩු තියෙනවා ලියාගන්න විනාඩියක් කරන අඩුපාඩු තියෙනවා ලියාගන්න. අඩුපාඩු තියෙනවා ලියාගන්න. රයිට් හරිද බටෝනේ මේ ටික තේරුණානේ. හරි මේ විදිහට ඉස්සරහට කීටි ප්‍රශ්න ඩිස්කස් කරනවා සාකච්ඡා කරනවා ඔයාලගේ වාරි විභාග ළඟ ළඟ වෙනවා. ඒවට අපි සිද්ධාන්තත් මතක් කරන ගමන් මේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරමු ඊට පස්සේ රටන ප්‍රශ්න සාකච්ඡා කරමු. ඕලෙවල් එකට ආසන්න වශයෙන් 280 ගානක් වගේ ඇත්තේ මාස් 10ක් වගේ තියෙනවා. මම ඉන්නවා ඔයාලත් එක්ක වැඩ කරන්න. මේ ටික අපි ගේමක් ගහලා ගමු. සපෝට් එකට මම ඉන්නවා. දැන් යාළුවන්ටත් කියන අපි මේ විදිහට ප්‍රශ්න ටික ඩිස්කස් කරමු සාකච්ඡා කරමු. අඩුපාඩු හදාගමු. කැපිටල් A අකුරක් හොයාගෙන යන ගමනක් මේක. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. බයි ජය වේවා.